සිළුම දෙනාට නැවතත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ මගේ පළවෙනි මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරා. දැන් අද දෙවෙනි වීඩියෝ එක. මම හැමදාම පොඩි වීඩියෝ එකක් කරන්න බලනවා. මොකද මේක ගොඩාක් මේ තියෙන ඩිස්කස් කරන්න පළවෙනි මාස 6 ඇතුළත තමයි කාලේ මදි වෙනවා. ඇත්ත මම හැමදාම මේක සමාජයේ තියෙන සත්‍ය අනුව සහ හැමදේටම වර්තමානයේ එන විදිහට අප්ඩේට් කරන බලාපොරොත්තු වෙනවා. හැමදේම ටෙක්නික් වලින් මට මේ වීඩියෝ ටෙක්නික මගේ දුර්වලයි. අවශ්‍ය කරන මේ ලෝකේ තියෙන වෙනස්කම් සහ ඔක්කොම ශ්‍රී ලංකාවේ වෙනස්කම් තුලින් ඒ වර්තමානට අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඊයේ මාතෘකාව චේන්ජ් නිව් ශ්‍රී ලංකානේ. මම අද මේක බැලුවා ශ්‍රී ලාංකික 60ක්. දැන් මගේ ප්‍රොජෙක්ට් එකේ ශ්‍රී ලාංකික 60ක් and ශ්‍රී ලාංකික tomorrow ඉංග්‍රීසියෙන්. මොකද ඒක දැන් මේ දැන් හැමතැනම දැන් ලංකාවේ මේ ජාතිකත්වය උස්සන්න එපා කියන බොරු විකාර. දියා බුදුහාමුදුරුවන්ට ටික අමතරව ජරා විදියට බුදු දහමට ටිකක් අකුල් හෙලනවා වගේ පේනවා. ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ සිංහල ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කියන එකට පොඩි කැපිල්ලක් තියෙනවා වගේ පේනවා. නැහැ කියන්න බෑ. මම මේ පිළිගන්නේ නැහැ මේ පිරිත් කටට ගන්න එක කියලා මේ බෞද්ධකම සිංහලකම කියන්නේ අවුරුදු උත්සවය ගන්නේ කියලාවත්. ඒක මම පිළිගන්නේ නැහැ. ඒක චාරිත්‍ර විතරයි. නමුත් ඊට ගැඹුරු විදිහට අපි වෙනස් වෙන්න කොහොමද අපි කතා කරගන්න සිංහල බෞද්ධ විදියට. අනිත් ආගමකට ගෞරව කරලා අනිත් ජාතින් කරු කරලා අපි කොහොමද ඒක මේව කරන්නේ කියන එක. නමුත් අකුල් හෙලන බවක් පේන එක අනවශ්‍ය විදියට. ඒක සාර්ථක වෙන්නේ නැහැ 102ක් ඉන්න සිංහල බෞද්ධයන. මේක මම දන්නා මට නම් පේන්නේ බොරු නිකන් සංගවලම නොහො කරන්න ඒවා පේනවා. එදා මගේ වීඩියෝෙන් කතා කරා. ඉදිරියේදී මම ඒ සම්බන්ධ වෙන වීඩියෝයක් කරනවා. ඒක ටික ටික තමයි යන්න වෙන්නේ. දැන් අද මම කතා කරන්න හිටියේ වෙන මාතෘකාවක්. මෙන්න මේ මාතෘකා ටික තීද්දී මම මේ අද තෝරාගත්තා මගේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක. මූලික වැඩසටහන තමයි ශ්‍රී ලාංකික 60. ඒකේ හඳුනා දීම එදා කරා. අද මම අලුත් ප්‍රෝග්‍රෑම් එක මේක පරම සත්‍ය. මේක අභිධර්මයේ සහ පටිච්චසමුපාදයේ හරය තමයි අද කරන්නේ. පරම සත්‍ය අලුත් ප්‍රෝග්‍රෑම් එක. ඒක අද කන්සෙප්ට් එක අභිධර්මයේ සහ පටිච්චසමුපාදයේ හරය. දැන් මේ මෙතන මාතෘකාව ගොඩක් තියෙද්දි මේක තෝරාගත්තේ කියන එක ඕනේ කියලා මට හිතුණා. මොකද මම මෙන්න මේ වගේ මාතෘකාවක් දැන් කතා කරන්න හිටියා. තව ඉදිරියට කතා කරන මාතෘකාව ගොඩක් 20ක් විතර දෙනවා. මම දැන් 10ක ගියාම කතා කරන්න තියෙනවා. රජයේ කාර්යභාරය සහ දැනට කරන දේවල්. රජයක් පැවතීම සහ රජයේ ඒකාධිකාරය සමාජයක යහපැත්තට බාධා වන අයුරු. වර්තමාන පක්ෂ දේශපාලනයේ පැතිකඩ නරක පැතිකඩ ගොඩයි. මේ දැනට පවතින ජාතික ජනමිලක රජයේ දැනට කතිකාව සහ ඒ අනුව ඉදිරියේදී ඇතිවීමට ඇති රිස්ක්. ආණ්ඩුක්‍රම දිසානායකගේ ඡායාගත දුර්වලකම. පවතින චන්ද්‍රකමේ දුර්වල සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීම අවශ්‍යතාවය. රැකියාව විරතභාවය සහ ජීවන විද්‍යාව විහිළයන් මත සම්බන්ධය. ඒක වෙනම කතා කරන දෙයට මොකක්ද අවුල කියලා. රැකියාව විරතභාවය සහ ජීවන විද්‍යාව සහ වැඩි ඔය දෙකම එක සම්බන්ධයි. ඔබ හැංගිලා තියෙන්නේ. ඔබ ගන්න ඉකොනොමික් කන්සෙප්ට් වලට. මේගොල්ලෝ එන්ටර්ප්‍රිනර්ෂිප් කට ටයිකොඩ් දාලා විදින කකාවි සම්බන්ධද විකාරය. මේක පන්නයක් කරගෙන. හැම එකම එහෙමයි. පරිසරය ආරක්ෂා කරන ජීවත් වීමේ වැදගත්කම. සතුට සහ ආර්ථික දියුණුව. මේ මාතෘකා 10ක්. තව 20ක් විතර දෙනවා. මේවා ඉස්සරහම කතා කරන දෙදී අද මම තෝරගත්ත අභිධර්මයේ සහ පටිච්චසමුප්පාදයේ හරිය. අයි මේක තෝරගත්තේ. දැන් මේ මොනවා කතා කරත් අපි ජීවත් වෙන්නේ මේ පරිසරය තුලනේ. මේ ජීවත් වෙන්නේ පරිසරය තුල. ඒතර පරිසරය තුල ජීවත් වෙනවනේ පරිසරය කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. දැන් අපිට පේන ශාක, භූමිය, අනිසතුන්, ඉරහඳ තාරකා, වායුගෝලය, අන් අය කියන පරිසරය. ඒතර මේ කොටස් දෙකක් වැදගත් වෙනවා. දැන් ඒවත් එක්කනේ අපි ගැටෙන්නේ. දැන් මොන දේශපාලන මොනවා අවස්ථාවක් මොන දේශපාලන අලුත් ක්‍රම හැදුවත් මේ පරිසරයත් එක්ක තමයි ගැටෙන්න තියෙන්නේ. එහෙනම් පරිසරයේ යථාර්ථය අවබෝධ කරගන්න ඉස්සෙල්ලම. පරිසරයේ යථාර්ථය. අප ජීවත් වෙන ඉන්න පරිසරයේ යථාර්ථය. එතකොට පරිසරයේ යථාර්ථය අවබෝධ කරගන්න තමයි මම පරිසරයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එක හිතට එන්නේ හැමෝගෙම. එහෙම නැතුව මේ තාක්ෂණය ආර්ථික එක ලොකු න්‍යායන් ලොකු බිල්ඩින් පාරවල් හදන ඒවා නිකන් ඒ ඔළුවට දාගෙන සමාජෙ විචුරනලා තියෙන කිසිම දැන් කොච්චර හැදුවත්
සමාජයේ මිනිසුන්ට සදාකාලික සතුටක් නැහැ ප්‍රශ්න එන්නනේ වැඩි වෙනවනේ. අනිත් රටවලුත් එහෙමයි. ලංකාව දැන් ඒ කලින් තිබිච්ච සතුට එන්නට ප්‍රශ්න වැඩි වෙනවා. ලෝකෙත් ප්‍රශ්න වැඩි වෙනවා තමයි. කොහෙවත් නැහැ ජීවත් වෙන තරම්. එහෙම බැලුවා. ඒක ලෝකෙට ඕනේ ලංකාවට විශේෂයෙන් ඕනේ. ජනගහනය වැඩි නිසා පරිසර දූෂණය වැඩි. එන පරිසරයේ යථාර්ථය. පරිසරයේ යථාර්ථය අවබෝධ කරගන්න ක්‍රමවේදයන් මොනවද? එහෙනම් බලමු සයන්ස් එකෙන් කියන්නේ පරිසරයනේ. සයන්ස් එක, පාටිකල් එක, භෞතිකවාදය. එහෙනම් භෞතිකවාදයේ කර පාටිකල් ෆිසික්ස් වලින්. හරිද? දැන් බලමු පාටිකල් ෆිසික්ස් වලින් මේ පරිසරයේ යථාර්ථය භෞතිකවාදයේ පාටිකල් එක දෙයක් තැනෙන දේ, ඒ අංශු. ඒව හොයාගෙනද කියලා තියෙන්නේ. ඒක හොයාගන්න බැරුව ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නක ඉන්නේ. ඒගොල්ලෝ මාස් කියන එක හොයාගන්න බෑ. මේ බර කියන එක කොහෙන්ද ආවේ නේ කවුරුත් දන්නේ නැහැ. හරිද? පාටිකල් ෆිසික්ස් කියන එක ඉන්කම්ප්ලීට්. ඒ කියන්නේ අපිට පේන මේ පාටිකල් ඔක්කොම වල බර බැලුවා 5% අපිට 95ක් පේන ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි. පාටිකල් වල 95ක් පේන්න එහෙම බැලුවොත් බරවල් බැලුවොත්. බර කියන එක ආයේ කොහෙන්ද කවුරුත් තාම හොයාගෙනත් නැහැ. ඔයාලට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඒක. ඒතර පාටිකල් ෆිසික්ස් කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තව කන්සෙප්ට් දෙකක් තියෙනවා සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් ෆිසික්ස් කියලා. හරිද? දැන් සාපේක්ෂතාවාදය කියන එකේ ඒක පොළොක ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා අන්තිමට ජෙනරල් රිලේටිවිටි සාමාන්‍ය ස්පෙෂල් රිලේටිවිටි ඊළඟට මින්කෝස්කි ස්පේස් ටයිම් සහ ජෙනරල් රිලේටිවිටි සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් ඇවිල්ලා තියෙනවා. එතන ඒක අයින්ස්ටයින්ගේ නියමයක්. සාමාන්‍ය සාපේක්ෂතාවාදය එහෙමද. ඊට පස්සේ ක්වොන්ටම් න්‍යායය. මේ ක්වොන්ටම් ෆිසික්ස් කියලා එකක් මේගොල්ලෝ අර දක්වන තියෙනවා. ඒ කියන්නේ මේ පාටිකල් වලින් මේ ලෝකය නිර්වචනය කරන්න බැරි නිසා මේ ඒගොල්ලෝ පේන්නේ නැති දෙයක් තමයි කියලා හිතන් ඉන්නේ. මොකද හරියටම මේව කරන්න බෑ. ඒක ඉන්කම්ප්ලීට්. ක්වොන්ටම් න්‍යාය. ඒතකොට මේගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා මේ සාපේක්ෂතාවාදය මේ ක්වොන්ටම් න්‍යාය එකතු කරන්නේ කොහොමද? ක්වොන්ටම් ග්‍රැවිටි. ග්‍රැවිටි එක ජනරල් රිලේටිවිටි වලින් ක්වොන්ටම් න්‍යාය ක්වොන්ටම් වලින්. ඒතකොට දෙක එකතු කරාම ක්වොන්ටම් ග්‍රැවිටි කියලා මේගොල්ලෝ හොයනවා. දැන් මම ඉදත් කිව්වා අවුරුදු 120 ගණක් විතර හොයනවා. මේ අයින්ස්ටයින් අවුරුදු 20ක් හොයන්න බැරි නම් මෙහෙම එකක්. ඒ කියන්නේ එහෙම එකක් හොයන්න බෑ කියන එක මිනිහෙකුට. අයින්ස්ටයින්ට හොයන්න බැරුණා කියන්නේ. මිනිහෙකුට හොයන්න බෑනේ. මේ කාලාවකාශය නැමි ඔයාකට මිනිහෙකුට හොයන්න බැරි නම් මේ සාමාන්‍ය මිනිහෙකුට හොයන විද්‍යාවක් කියනවා. ජීවිතේ හොයන්න බෑ. දැන් අයින්ස්ටයින් අවුරුදු 20ක් අන්තිමට පොත් තියාගෙන තමයි මැරලා තින්නේ මේ පේනවා අන්තිමට. ඒක අයින්ස්ටයින් අන්ෆේස් රෙවොලුෂන් කියලා එකක් තින්නේ. ඒක ඉවරකට තාම ඊට පස්සේ අවුරුදු 100ක් කියලා තාමත් බෑ. තාමත් හොයනවා. එතන මේගොල්ලෝ මේ භෞතිකවාදී ඔප්පු කරගන්න දැනට ගන්න විකාර. මේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි හොයන්නේ මේගොල්ලෝ පාටිකල් ඇක්සලරේටර්ස්. මේ යුරෝප් වල කිලෝමීටර් 70 ටනල් එකක් ගහලා ආලෝක වේගෙන් අංශු යවනවා. කිලෝමීටර් 70 ටනල් එකේ බලනකො අන්ඩර්ග්‍රවුන්ඩ් කොච්චර ඩැමේජ් එකක්ද කියලා. සල්ලි බිලියන් ගණන් කිසිම දෙයක් හොයාගත්තේ නැහැ. හරිද? දැන් 91ක් ගහලා දිනේට තව එකක් හොයනවා. ඒක දැන් මිනිස්සු පොඩ්ඩක් අනිත් කට්ටිය එච්චර කැමති ප්‍රකාශ කරලා තියෙනවා. ඒකත් ගහන්න දා හදන්නේ. මේගොල්ලෝ ඊට පස්සේ ඉරට යානා යවනවා. අඟහරු වලට යන්න හදනවා. හන්දට ගොඩ බහින්න. දැන් මේ ඔබට හිතන්න පුළුවන් මේ NASA ආයතනයේ මහා ලොකු පොරවල් ටිකක් ලොකු ඩයල්ස් එකක් කියලා බලන්න උන් කරන්නේ මොනවද කියලා. ඉරට යානාවක් කරලා මොනව කරන්නද? ඉරනේ අපට ආලෝකය දෙන්නේ. ඉරට පහර දීලා මොනව කරන්නද? ඒ කොරෝනාත් ආව ඉරට ගහපුලා ඉරේ වායු ගෝලයක් කොරෝනා අපට ආපු ලෙඩත් කොරෝනා. ඒක සම්බන්ධයි. ඉතින් එහෙම සම්බන්ධ මේකුත් තියෙනවා. ගහපු නිසා ආවේ කියලා කියද? ඒ විශ්වවිද්‍යාල වීම තමයි ලෙඩ ආවේ. මේ කොරෝනා ලේයර් එක නැමිලා අපේ ඉතින් විද්‍යාවත් ආවේ. එතකොට දැන් ඔළුවට ගැහුවා කියන්නේ මීටට ගහනවා කියන අපට ආලෝකය දෙන එක හඳට පාතමන ඒකත් මහා ගොන් වැඩක්. ඒවා ඊළඟට අඟහරු ලෝකෙට යන්න හදන මේ පුසු විනාශ කරන නිසා මේ අවුරුදු කිසිම තාක්ෂණය තුල. දෙතර මේක ඉන්න මිනිස්සු කොහෙද ඉන්නේ? මේගොල්ලෝ සල්ලි තියෙන මිනිස්සු යන්න හදන ඉන්න මිනිස්සු විනාශ කරලා දාන්න. මේවට ඔක්කොම විරුද්ධව හන්න ගන්න මේ. ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් සම NASA ආයතන මේ කවුද එලන් මස්ක් මේ ලොකු පොරවල් කියලා. මුන් මේ විනාශ කරන මේ ලෝකේ. මේවා හොයන්න වෙනම ඔළුවන යවන්න ඕනේ. මේ සාමාන්‍ය සමාජ දුව ඔළුවට ගන්න බෑ. කොක් හරි කරවටෙන මේක මේ පොඩ්ඩක් බලනවා අවසන් මාසෙල වැටේකට ඇවිල්ලා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆැනස් කිව්වා ඌ පොරක් කියලා ඔළුවට ගන්න. මේ අපිත් මේගොල්ලන්ගේ සහයෝගය ඉල්ලන්න ඕනේ. දැන් ලංකාවේ ගම් වතුර ආවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කතා කරන්න කී දෙනෙක් කිව්වද? සජිත් ප්‍රේමදාස මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට කතා කරන්න. ආණ්ඩුවත් කරන්නේ එක්කෙනාත් එක්ක සම්බන්ධ දාලා. ඉතින් එහෙම නෙමෙයි. මේවා මේ අවිද්‍යාව මේ තේරුම් ගතින් නැති ඒවා. මේවා. හරිද? මේවා ගොඩාක් කල් හොඳට තේරුම් ගන්න සෑහෙන කල් යනවා ඉස්සරහට ඉතින්. මේක අවුරුදු 5ක ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. ඒ කියන්නේ මුල් අවුරුද්ද වගේම යනවා මේ ඩිස්කෂන් එකකට. ඒවා මූලික අවබෝධය ගන්න. අපි කොහොමද හැසිරිය යුත්තේ කියලා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න. දේශපාලනේ මේක විසඳන්න බෑ. එකක්වත් ටෙක්නික් ගැන කතා කරන්නේ නැහැ නේ. වෙන කට්ටියකට වැරදි කියනවා. අපි ආවම කරන්න. දැන් ආණ්ඩුව මාස 6 දැන් වැටේ. දැන් ආණ්ඩුවත් කියනවා මේ බොලට තොපි හිගොරත් එන්න දැන් මරලා හරි ඉන්නවා. අපි අවුරුදු 15ක් ඉන්නවා. අපි විතරයි. ඒ බලන්නකො මියම ආටල් දෙකන්නේ
මේ පක්ෂ දේශපාලකයෝ ඔක්කොම හැන්දි ගෑවිලා මේ ටිකිට කියන්නේ. හරිද? ඔබ නැහැ කියන බලන්න. ඇයි කියන්නේ ප්‍රශ්නයක් ගැන කතා කරලා විසඳුමක් ගැන කතා කරන්නේ හැමෝමත් එක්ක එකතු වෙයි. ඡන්දෙන් පස්සේ. එහෙම කරන්න එපා. ඡන්දයක් අහමනේ. against එක කතා කරන්න. දැන් මේක එකටවත් වැරෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ මම වෙනම කතා කරන දේ ගොඩක් ඒවා ඉස්සරහ ගියා කතා කරනවා. අද මේ ඒතකොට මේකට පරීක්ෂණ කර මේ පරීක්ෂණ කිසිම දෙයක් හොයාගන්න බෑ. ඒක කොන්ටම් ගැවිටි කියලා. එතකොට මම කරා වෙනම පරීක්ෂණයක් මේකට මම අවුරුදු 5ක අකණ්ඩ පරීක්ෂණයක් මම ෆුල් ටයිම් ගත්තොත් අවුරුදු 5කට 4කටත් වැඩි මම මෙතර ඒවා ලියලා මේ සාරාංශය පොත් 10 ගහලා තියෙනවා මම හොයලා තියෙන්නේ මොකක්ද මේ ක්වොන්ටම් ග්‍රැවිටි කියන්නේ ක්වොන්ටම් ග්‍රැවිටි කියලා එකක් නෙමෙයි තියෙන්නේ ක්වොන්ටම් ග්‍රැවිටි හොයන්න බෑ මේක අපේ සිත සම්බන්ධයි සිත සම්බන්ධ දෙයක් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කාටවත් එක්ස්ප්ලেইন කරන්න බෑනේ ඉතින් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් ඔබ බලන්න එකක් ගන්න ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් හරි ඒ වැඩි ඇඩ්වාන්ස් දේවල් ඔබට වෙලා තියෙනවා ඔබට තේරෙනවා මම දන්නේ නැහැ ඒක පුළුවන් නම් බලන්න ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් හරිද ඒව බලලා ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක මොකක්ද කියන එකේ පැහැදිලි කරන්න නැතුව මේ ක්වොන්ටම් ග්‍රැවිටි එක කියලා හොයන්න බෑ. ඒ කියන්නේ ඩබල් කියන බැලුවාම තියෙන නැත්තම් වෙන එකක් තියෙන. ඉතින් ඒ කියන්නේ මේ රියැලිටි එකේ ප්‍රශ්නයක් කියන අපිට පේන රියැලිටි එකම ඇත්ත සත්‍යය කියලා. හරිද? ඒතර ඇත්තම ගත්තොත් මම ඔබට ඕන පෙන්නන්නම්. මම මේ ඒ කියන්නේ මේ පේන රියැලිටි එක ඇත්තම රියැලිටි එක නෙමෙයි. ඒක තමයි මේ කියන්නේ මේ ප්‍රශ්නේ. හොයලා ගන්න බැරි ඒකයි. එහෙම රියල් පාටිකල් විසින් අඳුරන්න බෑ. ක්වොන්ටම් ග්‍රැවිටි එක හොයාගන්න බෑ. තියෙනවා අපේ හිතේම තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ දැන් විද්‍යාඥයෝ එක කාලෝ රෝවර් කියන විද්‍යාඥයා reality is not what it seems reality is not what it seems මේ reality එක පේන දේ නෙමෙයි කාලෝ රෝවර් මේ විද්‍යාඥයෙක් කියන්නේ අන්න ඔත ඒ කියනවාද මේක සිතට සම්බන්ධ දෙයක් මේක විද්‍යාවෙන් හිතන්න බෑ මේ ක්වොන්ටම් ග්‍රැවිටි නෙමෙයි ක්වොන්ටම් ග්‍රැවිටි කවල තව කාලයක් එකතු කරා ඒක තමයි සත්‍යය මම ඒ මොකද දැන් කියන්නේ ඒක කියන වැඩක් තේරුම් ගන්න කවුරුවක් පිස්සුවක් වෙනවා අපර වෙන කවුරුවක් හොයාගෙන ඌ පිස්සුවක් වෙන හොයාගත්තා වගේ තේරෙන කතාව මේක එහෙමනේ PhD ගන්න නොබෙල් තියාග ගන්න එන ෆයිට් එකක් විද්‍යාඥයෝ අතර තියෙන පොරවල් වෙන්න මේ තා පොළව කන්න මුන් ටික හරිද විද්‍යාඥයෝ හරිද මම මේ ෆයිට් කරන්නේ ඒවට ඒව නවත්තන්න ක්වොන්ටම් ග්‍රැවිටි නෙමෙයි මගේ අදාළ වචන අදාළ වෙලාවට කියනවා ඉතින් ඒක තව කාලයක් වෙනම මගේ ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කියලා ඉංග්‍රීසියෙන් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ඕගොල්ලන්ට එකතු වෙන්න පුළුවන් ඒක නියම සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් ඒක තනිකර ඇකඩමික් ඒක දේශපාලනයක් නැහැ ඇකඩමික් ඒක අභිධර්මයක් තියෙනවා ඉතින් මට තාම ගොඩක් ඒවා ලෑස්ති වෙන්න දෙනවා පෙබ්‍රවාරි මාසෙ තමයි පටන් ගන්න හදන්නේ මේ පුළුවන් වුණොත් බලනවා ඉතින් හෙන ගොඩක් තව තියෙනවා මම දන්නේ කොච්චර කාලයක් දවල් 5කටද තව පොඩ්ඩක් තියෙනවා කරන්න හරි එතකොට මේ ක්වොන්ටම් ග්‍රැවිටි හොයන්න බෑ ක්වොන්ටම් කියන මම කියන වචනේ නමුත් මේ මම මේ වචනේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ධර්මය නිසා අර බුදුහාමුදුරුවෝ රූපෙට උඩ තියෙන ඕගොල්ලෝ වඳින්න කැමති නම් මම මේ රූපේ තියලා මේ තමයි මේ වැඩේ බුදුහාමුදුරුවෝ කතා රූපේ තියලා කතා කරන්නේ හරිද පේන්නේ බුදුහාමුදුරුවෝ රූපේ පේනවද ඈ බුදුහාමුදුරුවෝ නිසා තමයි මොකද අපි එම මේක මම කරනකොට ඒක මම හොයාගත්තා කියලා කියනකොටත් මම මේ කතා කරන මම උන්වහන්සේට ගරු කරලා ඉන්නේ. ඒක තමයි රූපෙතල දෙන්න උඩින්. නැත්තම් අපි එයාගේ හොයාගත්තා මම මුලින් පිළිත් කිව්වෙත් නැහැ මොකද නමස්කාර කරෙත් නැහැ. මම එකපාරට මම හොයාගත්තා කියන්නේ බෑනේ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඕනේ. ඒක තමයි ගොඩක් කට්ටිය තමන්ගේ ධර්මයනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ කවුරු මොකුත් නැහැ. එක එකගේ ධර්මය ගන්න ඕනේ. කරු කිරීමක් නැහැ. ඉතින් ගරු කිරීම කියන එක නිකන් පිළිත් කිව්ව වැන්දයි කියන එකත් එහෙම එන්නේ නැහැ. ඒක හදවතේ තියෙන්න ඕනේ. ඉතින් හදවතේ හරි ඒක කටින් වචනෙන්වත් කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි මේ අපි ගරු කරන්න ඕනේ. එයාගේ ඥානයන් මෙහෙම කියලා කොහොම කීපෙතනනේ එහෙම කියන්නේ. දැන් මේක විශ්වාසයක් කළා තියෙන්නේ. හරි. දැන් ඒතර ඒක එහෙමයි. දැන් යන් අපි ධර්මයට. ඒතර අද මාතෘකාව ඒතර මේක පස්සේ තමයි මේ යථාර්ථය අපිට පේන්නේ ගම් වතුර ඇවිල්ලා විනාශ වුණා. තීන හොඳට තියෙන උනත් මේක අපිට පේන්නේ යථාර්ථය නෙමෙයි ඇත්ත. ඒක අපිට පේන්නේ නැති දේවල් ඉඳලා මේ පේන දේ මවල පෙන්නන්නේ. එහෙනම් අපි මොනවද පේන්නේ නැති දේවල් වියුත්තේ කියලා. 95ක් භෞතික වාදය යනවා. ඔප්පු කරන්න බෑ. 95 බයි ධර්මයේ කියන එකට හැංගිලා තියෙන. අපිට පේන්නේ නැති සිත් තුල. කවද අඳුරක හංගලා තියෙන්නේ. එහෙනම් යන් අපි දැන් අභිධර්මයේ පටිච්චසමුපාදයට. දැන් අභිධර්මයේ පටිච්චසමුපාදය තමයි උන්වහන්සේ කතා කරන්නේ. දැන් මම මේව කතා කරන්නේ මේකයි. මේ අවබෝධය ගත්තාම ජීවත් වෙන්න පහසුයි. හරි පහසුයි ජීවිතේ සරල වෙනවා. පරිසරය විනාශ කරන්නද ජීවත් වීම මේක තමන් අවබෝධ කරගන්නවා. එතකොට තමන් ජීවන කටයුතු අන් අය සහ පරිසරයට කරදරයක් නොවන ආකාරයට සකස් කරගන්න. ඒක තමයි නිවන. 아무තු ජීවත් වීම තුළ නිවන. විසාක දරු විසක්කද සෝවා. අන්න ඒක තමයි එන්න ඕන. හරි ඊසි මේව හංගලා තියෙන පන්සල් වල ලයිබ්‍රරි වල දාලා වහලා තියෙන ඔක්කොම කටින පිටිත් ඔයාෙන්න මේක දාමු දවසරේ බෝධි පූජා දාමු ඔයාට බක්මුල කියන්න පුළුවන් අටනිකා බක්කලෝගේ කොහෙ තිනවද දන්නේ නැහැ සාදු සාදු දෙනවා සුපිරි හරිද නියමයි මොනවද කිව්වත් මෙහෙම ඒගොල්ලෝ මෙහෙම මාර්ගවල කියනකොට මේගොල්ලෝ මෙහෙම ඇස්පියානේ මෙහෙම ඉන්නවා
ආත්වම ආය හරිනවා නිශ්නීමයි මේක මේ සිංහල බෞද්ධකම මුලින්ම හදන්න ඕනේ. මේක විකාරයක් වෙලා තියෙන මේක පැෂන් එක. හරි පිස්සුවක්. ඊළඟට දැන් අභිධර්මයට. අභිධර්මයේ කියන්නේ කියන දේ මම අභිධර්ම ඉගෙන ගත්තේ කොහෙන්ද කියන බලමු ඉස්සලා. මම පොඩි කාලේ දාම් පාසල් ගියා. මට හොඳට කටපාඩම් ඒ දාතරම ඒවා හාමුදුරු හිටියා මම එක හාමුදුරු දෙක දැන් හාමුදුරු ඊට පස්සේ මම මේ ළඟ දැන් ගොඩක් අවුරුදු 3කට විතර කලින් තිත්තකල්ලේ මම කොන්ටම් ග්‍රැටියර් මම YouTube එකේ ගියා. මමට ඒකටත් මගේ ඔළුව ගියා. මම නිදහස් මේ ඉන්ටර්නෙට් එක ගොන්තරම් තියෙනවා කාලය තියෙනවා. මම සල්ල ලයිෆ් එක ගත කරන්නේ සාමාන්‍යයෙන්. මට කාලය තියෙන නිසා මගේ ඒක ගිහලා මම ඒක ඉන්ට්‍රස්ට් වෙලා මම ගොඩක් ඒවා ඒකේ මාර රිසර්ච් එකක් කරා ඉන්ඩිවිජුවල්. ඒක තිත්තකල්ලේ හාමුදුරුවන්ගේ අභිධර්ම ප්‍රෝග්‍රෑම් 50ම පැය දෙක ගානේ 50න්නේ මම දෙපාරක් ඇහුවා. ඒක දෙපාරම සාරාංශය ගහලා මේ තියෙන. ඒවයි ඒ පැය දෙකම පැය 100ක් ඒව අහලා ඒක තනිකර පොත්වල ලියලා ඒක සාරාංශය මෙතන සාරාංශය මේ සාරාංශය පොඩි පොතකට ගහලා තියෙනවා. හරි මේ වගේ ඉස්සෙල්ලා පැහැදිලි කරන මොනවද ලස්සනට කියලා. අද කරන්න ලාවක් නැහැ ඒවා. ඒතකොට 100 මම එයාගේ 100 රෙකමන්ඩ් කරන ඕනෙක් කෙනෙකුට අහන්න. එයා දැන් හැසිරෙන්නේ කොහොමද මොනවද කියන එක මට නම් වැඩක් නැහැ. යා ඔබ කරාට මට වැඩකුත් නැහැ. ඒවා සකමති වෙනවනේ. නමුත් මේ තියරි පාර්ට් එක ඇත්තක් කියලා පේන මේවත් එක බැලුවාම. හරිද? මම සංසන්දනය කරලා කියන්නේ මේ විද්‍යාඥයෝ ලෝකේ තියෙන ඔක්කොම විද්‍යාවල් එක්ක. ඒක නියමයකට අපි කරු කරනවා. මම නම් කරු කරනවා. මම දන්නා එයාව දැන් හැසිරෙන විදිය මම මේව කරන්න යන්නේ නැහැ. හරිනේ? ඒතර ගුරුවරයෙක් විතර කරු කරන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම ඔයගොල්ලොත් අහන්න ඒක තමයි අභිධර්මය කියන එක අවබෝධයට කෙනෙක් පිවිසෙනවා නම් ලංකාවේ තුල ලෝකෙ තුල හරි මේ විනාඩි 10න් 15 මේවා අහලා වැඩක් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් 50 අහන්න අපරාධයක් මේ කරලා. මේ තේරුම් ගන්න. හරිද? මුලින්ම අහලා පොතක ලියා ගන්න. ඊට පස්සේ ප්‍රසාරාංශය ගහගෙන ටික ටික. ඊතර මේ වගේ දේශනාවල් දහා තව දේශනාවල් Taman ටික ටික එනවා අන්තිමට. මම අද සාරාංශය විතරක් කියනවා. ඇක්ට් එක. මේවා 100ක් හරිද කියලා මේ කරන්න බලන්න ඔබ මේවා කිරීම තුලින් වරදක් වෙන්නේ නැහැ. එච්චරයි. අපිට 100ක් කොහෙවත් මේ හොයන්න බෑ. කවුද කියලා බුදුහාමුදුරුවෝ තීචේ තමයි ඔක්කොම තියෙන අපි දන්නේ. අපි රිෆරන්ස් බේසිස් එකේ ගන්න. ඒතර එහෙමයි. ඊළඟට මේ අභිධර්මයේ සාරාංශයක් විදිහට කිව්වොත් මේ පේන දේ මායාවක් කියලා දැන් මේකේ තියෙන්නේ. මායාවක් ඩ්‍රීම් මැසිහිනයක් මිනිගුවක්. ওই තුනෙන්ම අර්ථ දක්වත. මේ යථාර්ථයෙන් මායාවක් මිනිගුවක් සිහිනයක්. අපට පසුසුරන් වලට පමණක් ගෝචර වෙන දෙයක් තමයි මේ තියෙන්නේ. නැති දෙයක් තියෙනවා පෙන්න අපි හේපේ සිතුවිලිලින් මේක තියෙන වගේ ගෝචර කරගන්න. එහෙම තමයි කියන්නේ. මේක ඒක හරි කියලා තමයි මේක බලුවම තේරෙන්නේ. අයින්ස්ටයින් මේක 20ක් හොයත් වගේ මේක නෑ කියන එකනේ. අයින්ස්ටයින් දැන් ඔබ සැකේ මේක ඒවා සැකයක් තියෙනවා නම් ඔබ පිළිගන්නවා මම කියන එක විශ්වාස කරලා අයින්ස්ටයින්ට අවුරුදු මේ ලෝකෙ බුද්ධිමතාට මේ පාටිකල් න්‍යාය හොයාගන්න බැරුණා කියන එක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපේ ඇත්තයි කියන එක ඔබ පිළිගන්නව සැකෙන්තරව. එතන බුදුහාමුදුරුවෝ සරණ ගිහලා අපි ධර්මයේ සරණ යනවා. ඒතර ඔබ සෝවාන් මාර්ග පිළිගන්නවා ටික සැකේ දුරු කරලා. හරිද? මේ සැකේ දුරු කරන එක ක්‍රමයක් මේක. තේරෙන කතාව? ඉස්සරහට මම වෙනම කරන්නේ තව ඕන විදිහට එකතු වෙතයි. ඔබට ප්‍රශ්න අත ඕන විදිහට ඕන සංවාදයකට. හරිද? එහෙමයි. ඒතර ගමන කියන ඉලූෂන් එක. එන ඇත්ත වගේ පේන ඇත්ත තමයි මමත් තියෙන නිසා ඇත්ත වෙනවා. මම ඉන්න නිසා තමයි මේ ඔක්කොම ඇත්ත. මේ කියන්නේ මේ මගේ වටපිට පේන දේ ඔක්කොම මගේ ක්ලේශය. මම බලනවා නේ මට පෙන්눔 කරනවා. මාව බඳලා තින්නේ මේ මාව ගුහාවක හිර කරලා තින්නේ. ඒව මං මොනවද කියන එක අද කතා කරන්න යන්නේ නැහැ. ඒවල ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කතා ඒව කරලා ලෝකෙට බෙදලා තමයි ඒව සිංහලට එන්නේ. නැත්නම් මේක අවුලක් වෙන මේක මම හොයාගත්තු කතාව බුදුහාමුදුරුවෝ මේකට පිස්සුවක් කරගන්න. අද සරලව කියන්නේ මම අවුට්පුට් එක විතරයි. මම බඳලා තින්නේ. යම් විදිහට හිර කුඩුවක හිර කුඩුව ඇස්සේ දකින හීන තමයි මේක. එහෙම තමයි ගන්න ඒක ඇත්ත කියලා පේන්නේ. හරිද? ඉතින් මේ ජීවිතේ තියෙන ඇත්තක්. මම ඉන්නකන් ඇත්ත. මම ඇත්ත නැති කරලා ඔය කියන රහත් වුණා පස්සේ මේක මොකුත් නැහැ. එච්චර තමයි ගන්න තියෙන්නේ. ඇත්ත කියලා විශ්වාස කරන්න ඕනේ. නැත්නම් ජීවත් වෙන්න බෑනේ ගන්න ඕනේ කොහොමද? දැන් පාමාරුගෙන පිස්සු බර දකලා තියෙනවා මිනිස්සුන්ට එපා කරනවා. Taman ජීවත් අපිට මේක අවබෝධ කරගත්තත් ඒ ජීවත් මරණයන් ජීවත් වෙන්න වෙනවනේ. ඒ ජීවත් වෙන ක්‍රමය තමයි හදන්න තියෙන්නේ. හරිද? දැන් ඔබ මම කියන වගේ අවුලක් තියෙනවා ඔබ කමෙන්ට් කරනවා මේවා. හොඳයි. ඒතකොට බලමු මොනවද සංවාද කරලා තව ඇඩ්වාන්ස් කරනවා මම වැඩි කියලා තියෙන ඒවා වෙනස් කරන්න ඕනේ. එහෙම ඔක්කොම බලන්න ඕනේ. හරිද? ඔබලත් එකතු වෙන්න පුළුවන් මේකට. මේක නොනවත්තා වෙන යනවා. පරම සත්‍ය කියලා වෙන මොකුත් තව විග්‍රහ සහිත වෙනවා. ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කියන එකත් තව විග්‍රහ සහිත වෙනවා. මේ ඔක්කොම ඉලියුෂන් එක. හැම එකක්ම. එතකොට ගමන පටිච්චසමුපාදය මොකක්ද කියලා. පටිච්චසමුපාදය කිව්වොත් මෙන්න මෙහෙම කැලේ ටික තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව.
හරිනේ. එතකොට දැන් බලන්න මුල් කැලේ බලමු. අවිද්‍යාව පත්‍ය සංකාර මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දෙවෙනි සංකාර පත්‍ය විඥාන මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. විඥාන පත්‍ය අවිද්‍යාව සංකාර විඥාන පත්‍ය නාම රූප තුන්වෙනි එක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප හතර විදිහක නාම රූප පත්‍ය සලආයතන කියන ඉන්ද්‍රිය. දැන් ඉන්ද්‍රියන් පේනවා. නාම රූප කියන මොකක්ද පේන්නේ? ඒ කියන්නේ අවිද්‍යාව සංකාරය ඒ විඥානය සහ නාම රූප හතරක් මිසින්. හරිද? ඔය හතර එක එක්කෙනා එක එක වචන වලින් බොරුවට කියවනවා මේ මිනිස්සු රවට්ටන්න. කිසි දෙයක් අවබෝධ කරලා නැහැ. තේරෙන කතාව. එහෙම අවබෝධ කරලා මේ පස්සේ විසඳුම හොයන්න පුළුවන්. ඔය හතරේ තමයි මේ හොයාගන්න පේන්නේ 90% තියෙන පිපියුත්තේ. අපිට ඒ තේරෙන කතාවයි බුදුහාමුදුරු විතරයි ඒක හොයාගන්න පුළුවන්. ඒ ධර්ම දේශනාවල ඒක කියලා මොනවද කියලා අපි දැන් ගන්න ඕනේ. භාවනා ක්‍රම වලට ගිහිල්ලා කෙනෙක් රහත් වෙලා ඔය කියන රහත් වුණා නම් මේ විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසි කෙනෙකුට මේ විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ රහත් වෙලා නැහැ බොරුවක් කරන්න. තේරෙන කතාව. තේරෙනවද? ඉතින් මම මේ මොනවද කියන එකේ මේ තර්ක කරලා සහ ඔක්කොම කරලා පෙන්නනවා රූපත් අඳලා පෙන්නනවා මුළු විශ්වයම මේ බ්‍රේන් එකට සිමුලේට් කරලා පෙන්නනවා. ඒවට කල් වෙනවා අවුරුදු දෙකක් විතර. හරිද? තේරෙන කතාව. මම භාවනා කරලා මම මේක ලොජික් එකෙන් කරලා පෙන්නනවා. ඔක්කොම මේ පේන දේ හතර මොනවද කියලා පෙන්නනවා. ඉන්න විදියක් පෙන්නනවා ඔය කියන හිර කොඩුවේ. හරිද? තේරෙනවද? ඊළඟ රූප හීන දකින්න කොහොමද කියලා පෙන්නනවා. හරි? ඒවට කල් යනවා. කලබල වෙන්න එපා. ඉතින් කට්ටිය ඒව කරන්න ඕනේ මිනිස්සු අහුවොත් විතරයි මිනිස්සු ඒ සැකේ තිබුණොත් විතරයි පෙන්නන්නේ. එතන පෙන්නන්න ඕනේ නැහැ නේ. ඒ පෙන්නුවා ජීවත් වෙන්න බෑ. ඒ තා උලක් වෙන්න පුළුවන් ඔබ කරන්න කියලා. ඒකද හරි පොයිසන් මේව කරන්න ඕනේ. අවස්ථාවේ අවුට් විතරයි ඒව කරන්නේ. අද කරන්නේ මේක අවුට්පුට් එක. එතකොට ඒ අවිද්‍යාවපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. නාම රූප කියන නේම් නාමයක් සහ රූපයක් පමණ කියලා දැන්ට ගන්න තියෙන්නේ. නමක් සහ රූපයක් පමණයි. භෞතික වස්තුවක් නැහැ කියන්නේ. නමුත් ඒකේ තව ඇතුළතේ ගොඩක් තියෙනවා. මේ ඔක්කොම ඇත්ත විශ්ව මේ කාලේ හැංගිලා තින්නේ අපිට මේ සලායතන පත්‍ය පස්ස මේ පස්ස නිසා මට ගෝචර වෙන පස් කාලේ කරන රූප ෆ්‍රේම් එක නැති ඊළඟට අස ගන්නාසේ ආරා පස්ස සලායතන පත්‍ය පස්ස විතරයි මේ පේන්නේ මම මේක අල්ලනවා මම අල්ලනවා ඇත්තටම අල්ලන්නේ නැහැ මම මේ ගැප් එක ඉලෙක්ට්‍රෝන මැග්නටික් රිපල්ෂන් වලින් තමයි මට මේක අල්ලනවා වගේ පේන්නේ සහ දැනෙන්නේ කිසි දෙයක් අල්ලන්නේ නැහැ අල්ලන්න දෙයක් නැහැ ඒකයි කියන්නේ වේව්ස් විතරයි තියෙන්නේ ඔක්කොම ඒ කියන්නේ අපි අවිද්‍යාවක ඉන්නේ ඒක තමයි අවිද්‍යාවගේ කොහොමද ඒ අවිද්‍යාව ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යාවපත සංඛාර සකස්සිය සංඛාරපත විඥාන හිතුවිලි හිතිරපත නාම රූප ඔය ටික අපිට හරියටම ගෝචර වෙන්නේ නැහැ ඒ හැංගිතේසිය උතන තියෙන්නේ හරි ඒක තමයි විද්‍යාඥයන් පැහැදිලි ඒක හරිය අමාරුයි ඒකට හොයාගත්තු දේවල් මේවා කැටලි කරන්න ඕන ඒක මම කරලා තියෙන තව ගොඩක් තියෙන වැඩ එහෙනම් පරිසම්පාදය කියන්නේ ඒ ටික හරියට දැන් සරල තේරුණා තමයි ඇති ඒක අපි දැන් මැඩි උපදිනවා කියන්නේ මේ සිතවිල්ල එක සිතවිල්ලක මම කියන වචනකත් අර අවිද්‍යාපත්‍ය සංකාරේ ඉඳන් යටට තියෙන සංහා බව දක්වාම ගමන් කරලා ඊළඟ ආයිමත් අවිද්‍යාපත්‍ය සංකාරා ඒ වගේම මිලියන් ගණන් මේ තප්පරයකට වෙනවා. ඒ සයිකල් එක. ඕක. බලන්න කොච්චර ෆාස්ට් වෙයිද කොහොමද අල්ලන්නේ ඕක. අල්ලන්න බෑ එහෙම. ලේසියි. ඒ කියන්නේ මේ තප්පරයකට ඒ වගේම ලක්ෂ ගණක් වෙලා ඉවරයි. ඒ සයිකල්. කොහෙද අල්ලන්න පුළුවන්? කොහෙද අල්ලන්නේ? මාර විදිහට මෙඩිටේෂන් එකකට යන්න ඕනේ. ඉතින් මේක කට්ටිය දැන් ඉතින් මම මේ පැහැදිලි කරන්න බෑ බොර අවරන්න බෑ. තේරෙන කතාව? ඒතකොට එතකොට එහෙනම් අපි මේ අවිද්‍යාවක තමයි ඉන්නේ. එහෙනම් අපි කොහොමද දැන් ඔය ඔක්කොම පෙන්නලා කරලා ඒකටත් ඒ අවබෝධයම නෙන්නේ. දැන් සැකේ. එහෙනම් අපි ජීවත් වෙන්න ඕන කොහොමද මේ ඇක්ට් එක තමයි වැදගත්ම වෙන්නේ. අද ඇක්ට් එක. එහෙනම් මේ ඇක්ට් එක කතා කරන්න. එතකොට ඔය ඇක්ට් එකේ මම ඔක ගොඩක් කල් මම බැලුවා. මේ මොනවා දැනගත්තා. මේ ඔක්කොම සීරීසියක් මෙහෙම විද්‍යාපාල මේ සංකාර අංග විඥාන ඔක්කොම හරියට අවබෝධ කරා. මේ විද්‍යාඥයන් මේව ඉගෙනුවා. මේ අපිට මොනවා කරේ ඒ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්න වෙන්න නම් පළවෙනි කර වර්තමානයේ සිත සාදා ගැනීම. වර්තමානයේ සිත සාදා ගැනීම. ඒක කැලි හතරයි. කුසල් සිත් වැඩි දිනු කරන අකුසල් සිත් පහ කරනවා. නූපන්න කුසල් ගන්න. උනුපන්න කුසල් තව ගන්නවා. නූපන්න කුසල් කරන්නේ නැහැ. ඔය කැලි හතර තමයි කරන්නේ. හොඳ සිත් ඇති කර ගන්න ඕනේ. නරක සිත් නැති කරන. ඒක ඔච්චර තමයි හිතෙන්නේ. කුසල් කියන එක හරිම කුසල් කියන වචනේ හරිම මතභේදාත්මක වචනයක්. මම දන්නේ මම නම් මේක මතභේදාත්මක. කුසල් කියන්නේ පින් කියලා මම කියන්නේ පින් නෙමෙයි හරි දේ කියලා කියන්නේ මම නම් ඕකට. පින් කියලා එකක් මම හරියට පින් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ එච්චර. පින කෝසලිට කියන එක ඔය පින සහ ක්‍රියාව සහ ඵලය පිළිගන්නවා. කෝසලිට එක තියෙනවා මේක අනිවාර්ය. කර්මය සහ ඵලය. පින කියන එකක් මට හරියට මේ වෙන්නේ නැහැ. මම කියන්නේ ඒක සමාජ රවට්ටන්න හදපු එකක් තව හරියටම කියන්න බෑ. තවට මේව කරන්න ඕන. කර්මය සහ ඵලය. ඒක ඔය කියන එක පින කියන එක ඒතර සම්බන්ධ වෙන්න පුළුවන්. කර්මය සහ ඵලය තියෙනවා කියලා පිළිගන්න වෙනවා. නැත්තම් මේක ඩිෆයින් කරන්න අමාරුයි. කෝසලිටි එක. එතකොට එහෙමයි ඒ වර්තමාන හිතවිලි හදා ගන්නවා. ඊට පස්සේ හතරක් තියෙනවා කරන්න.
යෝනිසෝ මනසකාරය හොඳ සිහියෙන් අත කිරීම. සමහරවිට කොච්චර ගොත්තු වගට එනවනේ. ඉතින් පුළුවන් තරම් ගන්න ඕනේ. යෝනිසෝ මනසකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ධර්ම ශ්‍රවණේ පාණ්ඩිතනන්ද සේවන. යෝනිසෝ මනසකාරය හොඳ සිහියෙන් අත කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හදි ධර්මානුකූල ජීවත් වීම ප්‍රතිපත්ති. යෝනිසෝ පණ්ඩිතනන්ද සේවන. ඒ කියන්නේ පණ්ඩිතනන්ද සේවන කියන්නේ සල්ලි දෙන මිනිස්සු ආශ්‍රය කරන කියන එක නෙමෙයි. තමන්ට උසස් කරන මනුස්සකමෙන් උසස් අය ආශ්‍රය කිරීම. මනුස්සකම තමයි මම නම් ගන්නෙ. පණ්ඩිත කියන මනුස්සකම වැඩි කියලා මම කියන්නේ. ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණයක් තමයි. ඒ ඔය හතර කරන්න. හරිනේ. එතකොට ඔහොම කරගෙන ඔහොම ඔයා හතර සහ අර කලින් හතර කරන්න වර්තමාන හිත හදාගෙන මේ හතර කරගෙන ඉන්නකොටත් ඒක තමයි ලෞකික ජීවිතය. ලෞකික ජීවිතය උත්තරයි. ඉතින් ඔය හතර විතර මොනවද කරන්නේ? එහෙම ඉන්නකොට මේකේ තියෙනවානේ මේ කර්ම හොඳ නැති කර්ම සිදුවලා පාට යට ලෝකවල වැටෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ඉන්නකොට කොච්චර ගත්ත ආයිමත් ආපස්සට යනවා. ඒක තමයි මේ ස්වභාවය. මේක දියල්ලගෙන් පල්ලෙහාට වැටෙනවා කියන්නේ කියන්නේ. දියල්ලෙන් පල්ලෙහාට තන පිනි බින්දුවක් අගේම ජීවිතේ අපි පල්ලෙහාට වැටීගෙන තමයි යන්නේ. ඇක්සලරේට් වෙනවා මොකක් හරි. ඒක ඉස්සරහ කතා කරනවා. වැටෙන විදියට තියෙන්න ඕනේ. එක තැනක තියෙන්නේ නැහැ. no absolute rest. ඒ කියන්නේ ශාස්ත්‍රවාදී කියන්නේ එක තැනක තියෙන විදියක් නැහැ. move and on නිතර. ඉතින් එහෙම තිනවා. ඊළඟට දැන් ලෞකික ජීවිතේ හරි. ඒත් එහෙම ඉන්නකොට යටට වැටෙන නිසා එහෙනම් උන්වහන්සේ පාදා කරනවා නිවන් මඟ. නිවන් මඟ අවබෝධ කරගන්න ඕන. නිවන් මඟේ කියන්නේ නිවන් මඟ. ඒ කියන්නේ මේ අවිද්‍යාවට බැටලා තියෙන දස සංයෝජන ධර්ම හරහා. දැන් මේ නැති දෙයක් පේන වගේ පෙන්වන්නේ අපිව බැඳලා තියෙන්නේ. ඒ බැඳලා තියෙන 20ක් තියෙන සක්කාය දිට්ඨියකට කියන්නේ. මම කියන්නේ ඕක සක්කාය දිට්ඨිය. සම්මා දිට්ඨිය නෙමෙයි මේ. යහපත් දැකීම නෙමෙයි සක්කාය දිට්ඨිය. බැඳීම. සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. මම අහලා තියෙන විදිහට. මේ සක්කාය දිට්ඨිය මම 20 ආකාර එක තැනක දැක මම තාම කොහෙද කියලා බලලා නැහැ. මට මතක නැහැ. සක්කාය දිට්ඨිය කියන එක සම්මා දිට්ඨියක් නෙමෙයි මම නම් කියන්නේ. බැඳීම. අපේ ඇතුළාන්තයේ සිත්තලින් මේක බඳවලා තියෙන. ඒක නිසා මේක පේන්නේ අපිට. ගොඩක් වෙලාවට බ්‍රේන් එකේ තමයි ඔය බැඳීම් තියෙන්න ඕනේ. අපේ ශරීරය ඇතුළේ. එතකොට සෝවන් මගදී කියන්නේ ඒතරයි විශේෂාලක්කදී ඊළඟ දස සංයෝජන ධර්ම. සංයෝජන ධර්ම 10ක් කරා තමයි අර පටිච්චසමුපාදය කියන අවිද්‍යාත්මක ක්‍රියාවලියට අපි පත් වෙලා තියෙන්නේ. සංයෝජන ධර්ම 10ක් බැඳීම් ධර්ම 10ක් කරා තමයි අර අවිද්‍යාත්මක පටිච්චසමුපාදයට අපි බැඳිලා තියෙන්නේ. මේ සසරට අහු වෙලා තියෙන්නේ. ඒක දස සංයෝජන ධර්ම 10න් මුල් කැලි 3 අරගෙන මේව කරලා තියෙන සෝවාන් මග පටිසෝතගාමි මග. මම අද කතා කරන්නේ ඔන්න ඕක විතරයි. පටිසෝතගාමි මග හඳුනා ගැනීම. ලෞකික ජීවිතේ හරි කරගත්තා පටිසෝතගාමි මග හඳුනාගෙන ඒකට පිවිසෙන්න උත්සාහ කරා. එතකොට අප්පන් නිදර්ශන ඉක්මනටම අදාළ සිද්ධ කාරණාට වෙනවා. කලබල කරගන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ කාවත් තමන් විසින් තමන්ව පොඩ්ඩක් ටෙස්ට් කරගත්තම අනුකට ටෙස්ට් කරන්න යන්න ඕනේ නැහැ. හරිද? කලබලේ කරගන්න ඕනේ නැහැ. හිම් පොඩ තමන්ගේ ජීවිතේ නැස් වුණාද හිතුවේ නැස් වුණාද බලන්න විතරයි තියෙන්නේ. කාටවත් කියන්න අවශ්‍ය නැහැ. එතකොට පළවෙනි සමාන සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය කියන්නේ එතකොට දැන් මේ පෙනෙන්නේ නැති දේවල් ඉඳන් පේන දේ පෙන්눔 කරන්නේ. ඉතින් ඒ කියන සැක දුරු කරන්න ඕනේ මේ අයින්ස්ටයින්ට මේ පාටිකල් එක හොයන්න බැහැ කියන එකේ. ඒක නේ කතාව. ඉතින් භාවනා කරන ඕක බලන්න ඕනේ නැහැ. අද කියන එකේ දුරු කරගත්තා. මේ පේන්නේ අපිට අවිද්‍යාව. අපි පෙන්눔 කිරීමක් පමණයි. අපි දාන්නේ මෝහයක. ලෝභ දේශ මෝහය ඔය තියෙන ඔක්කොම වැටිලා තියෙන්නේ. එතකොට සක්කායදී තේරුම් ගන්න ඕනේ මේ පීන භෞතික දේ මට ගෝචර වන්න පමණයි. අත්‍තරම් මේවා නෑ. මේවා ත්‍රිලක්ෂණ. තියෙන්නේ මට ඔය ත්‍රිලක්ෂණ මතක නෑද? අද මතක නැහැ ත්‍රිලක්ෂණ. එහෙම තමයි කරන්නේ. ඒකට මට වචන වලින් කිව්වොත් මේවා නොනැසී පවතින දේවල් නෙමෙයි. අර ඉපදීම පැවතීම මැරීම වගේ ත්‍රිලක්ෂණ කියන්නේ. දැන් රූප අතකමන්නේ නැහැ කමන්නේ ඕනේ. මේ පේන භෞතික දේවල් ඇත්තටම නැහැ කියන එක තමයි ගන්න තියෙන්නේ. අපිට පෙන්වන්න කිරියක් පමණයි. ඒක සැකකින් තොරව ගන්න ඕනේ.
මේ මගේ මේ ලැප්ටොප් එක මේ ඔක්කොම මට පෙන්නුම් කිරීම පමණයි මේක ඉතා විශාලයෙන් අංශු එහා මෙහා මූව් වෙන දෙයක් මට ඒ අංශු මූව් වෙන වේගෙ පේන්න අර ගිනි වලක් කරකවන වගේ තියෙන්නේ. මෙහෙම ගිනි වලක් මෙහෙම කරකවනකොට රවුමක් පේනවා. ඒ රවුම රවුමම පේනවා. මේ පොයින්ට් එක කියලා පේන්න ස්පීඩ් එක අඩු. අන්න එහෙම ගන්න දෙයි. මෙහෙම කරකවනකොට ගිනි වල රවුමක් පේන පොයින්ට් එක කියලා අඳුර ගන්න බෑ. ඒක හයියෙන් කරකවුවා. කැල්ල ඇතකොට එක පොයින්ට් එක. අන්න එහෙම ගත්තාම හරි මේ ඔක්කොම ෆ්‍රේම් එක පොයින්ට් එක එහෙම දුවන මට ඒ ස්පීඩ් එක අල්ලන්න බෑ කියන එක. ඒකට මම තියෙන්නේ. ඒක තමයි පෙන්නත ක්‍රියාවලිය. ඊට මේ වස්තු එකක්වත් නැහැ. මේවට පෙන්වන්න කියලා පමණකට සාමාන්‍ය විදිහට ගන්න ඕනේ මේක. එතකොට ලෝභය මේක ඇලීම ගැලීම නැති කර ගන්නවා. එතකොට එහෙම ඒකන ඒක අනවශ්‍ය ගැටි කෙනෙක් නැති ගත්තා සක්කාය දිට අවබෝධ වෙනවා. එච්චර කරන් තියෙන්නේ. මහලු දෙයක් කරන්න දෙන්නේ නැහැ. හැබැයි ඉතින් කොච්චර කිව්වත් මේ දැන් තමන්ට සල්ලි තියෙනවා ඔක්කොම තියෙනවා මුළු භවන වගේ බෑ මේවා මගේ මේවා තියෙනවා කිව්වොත් මේක බෑ. අන්න ඒක කියන්නේ. හරිද? ඒකයි. ඒක තමන්ගේ සිතේ කොහොමද මම දන්නේ නැහැ. හරිද? දැන් කීදා වුණා නැති එක්කිනුට මේක නෑ කියලා ගන්න බුණා තියෙන එක්කිනුට ගන්න බෑ කියලා. ඉතින් එහෙම තරගයක් ගේතයි. මම මේක පිළිගන්නේ නැහැ. ඒක ඔබ තර්කය කියන ඔබ අප්පු කරන්න ඕනේ. තේරෙනවද? කියවන්නේ. නැති නිසා කියනවා කියලා කවුද කිව්වේ? ඒ වගේ තර්ක මොනතරම් පොදින්න පුළුවන්. ඉතින් ඒවට තමම විසම විරුද්ධව හොයා ගන්නවා. ඊළඟ විචිතිත්කාව දෙවෙනි දැන් සක්කායදිටය මේ ඔක්කොම මට ගෝචර වන්න පමණයි සරලව ජීවත් වෙන්න එච්චරයි මේ වැඩි අල්ල ගන්න ඕනේ නැහැ. තව ඕන වඩා ඕනේ නැහැ. එච්චරයි. අවශ්‍ය දේ තිබුණාම ඇති. ගොඩාක් තියෙනවා තව කාර්ය දීලා දානවා. අවශ්‍ය කෙනෙකුට එච්චරයි. විචිතිත්කාව සැකේ. ඒ දඟලේ බුදුන් කෙරෙහි පටිච්චසමුපාද කෙරෙහි අභිධර්මයේ කෙරෙහි මේ ඒ සැකේ දුරු කර ගන්නවා. ඒ සැකේ තියාගත්තොත් බෑ. දැන් ගොඩක් අකුතර සැක තියෙනවා මිනිසුරු කියනේවා සමහරවට ඒ කාටවත් එක්ක බෑ. ඒ සැකේ ඇවිල්ලා තියෙන්නේ අද සමහර සංඝයා වහන්සේලාගේ හැසිරීම අනුව මිනිසුන්ට. ඉතින් ඒක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ওই සැකේ එන්නේ නැහැ. පිස්සුනේ ගෙලෙන්නේ 100 භාගයේ පිස්සු ගෙලෙන්නේ මේ සංඝයා වහන්සේලා. ඒගොල්ලන්ගේ ඩියුටි එක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒක ලොකු පස්සයක්. ඊළඟ සිලාපත පරාමාසය. මේ සැකේ දැන් මේ අද මේ අයින්ස්ටයින්ට මේ ලෝකෙ ඉන්න බුද්ධිමතාරම් මේ පාටිකල් එක හොයන්න බැරි වුණා. එහෙම ගොඩක් බුදුහාමුදුරුවෝ කරේ අභිධර්ම ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ කරේ අභිධර්මයේ සහ පටිච්චසමුපාදයේ කරේ සැක දුරු කරන ඔය තුන විතර සැක දුරු කරන් තියෙන්නේ. ඊට පස්සේ අනිත් සැක ටික ඔය සංඝයා වහන්සේ නම් උඩ ගාව ගන්න ඕනේ නැහැ. මේ සැකයක් තියෙනවා. ඉතින් ඒ වචන අද කාලේ මේ පස්ටක් වෙලා තියෙනවා. නැත්නම් ඒ සංඝයා වහන්සේලා ඇත්ත. ඒතර මහා රහත් ඒ කට්ටිය තියෙන සැකය දුරු වෙනවා. ටික ටික. හරි සරලව කරගෙන කම්ප්‍රෙස් කරගන්න ඕනේ නැහැ. සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය කියන්නේ එතකොට මේ යථාර්ථය මට ගෝචර වෙන්න පමණයි මම අවිද්‍යාවක ඉන්න නිසා තමයි මට මේක පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ අරවැ සැක දුරු කරතර පස්සේ ඔබට ඉබේම හිතවිල්ලක් එනවා. එහෙනම් මම මේකෙන් මිදෙන්න ඕනේ කියන එක. එතකොට ඔබ ලෝභයක් මේවට තියන්නේ නැහැ. තව පිම්බලාපෘති වෙන්නේ නැහැ. ඒ ආයි උපදින්න. එතකොට සීලබ්බත පරාමාසය නිකන් පිළිටනවා. ඒතර සීලබ්බත පරාමාසය කියන්නේ හැපපතා පින් කිරීම. දානයක් දීලා ඔක්කොම දීලා මායි උපදින දිවි ලෝකෙ උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් කියන්නෙත් ඒකනේ දාන ගන්න කට්ටිය කියන ඔබ අපක් නෑ. ඒගොල්ලෝ එතනින්ම අවුල් දීලා කියලා ගන්නවා. හැමතැනම මේ නවසීලන්තෙත් එහෙම කියන්නේම මොන හරි ගත්තාම ඔය දිවි ලෝකෙ උපදින්න කියලා කියන්නේ. මෙලෝ අවබෝධයක් නැහැ. මේ ලංකාරාමේ තනිකර වැඩක් නැහැ. මට පස්සේ නැහැ. තනිකර පිස්සු ටිකක් පිස්සු කියන්නේ ටිකක් පිස්සු ඩයල් ටිකක් ඉන්නේ. කිසිත් එහෙම මේ නිකන් මේ චූන් එකක් දාන්න හොඳයි බොරුවට $100ක් ගහලා. මම අභිධර්ම ප්‍රෝග්‍රෑම් එක ගියා මෙලෝ දෙයක් දන්නේ නැහැ කෙනෙක්වත්. පොත් බලන් කියවන් යනවා නිකන් ඔහේ කාලා නිදිමතේ. හරි? ප්‍රශ්නයක් අහම වලියට එනවා. ඔයා ප්‍රශ්න අහන්න බෑ අපි කියන වහන් ඉන්න ඕනේ. මම කොහේ කොහමද ආන් ඉන්නේ කියලා. මාත් ඒ වලියට තමයි ෂේප් එක ආන් ඉන්නේ පාර. උන්ට කරදර කරන්න ඕනේ නැහැ. හරි. ඊළඟට ඉතින් ඕක තමයි. මේක මගේ මනසට ගෝචර සිතට වඩා ගෝචර වෙන දෙයක්. සැකේ තියන්නේ අරව ගැන. සැපපතා පින් කරන්න ඕනේ නැහැ සෝවන් මගට පිවිසෙනවා. සෝවන් මගට පිවිසීම විතරක් ගත්තාම ඇති පිහිටනේ ගොඩක් කලින් ටික ටික බලා ගන්න ඇතින් එච්චරයි. ඒ මගට ආවම ජීවිතය සැහැල්ලු වෙනවා. අනවශ්‍ය ඒවා හම්බ කරන්නේ අනවශ්‍ය දේවල් ගොඩ ගහන්නේ තරංගයට යන්නේ අනික් කට්ටියගේ එක්ක සමාජයේ සංස්කෘතියෙන් විදිහට තමන්ගේ සතුරු සහ ලෞකික සතුරු සහ ලෞකෝත්තර සැකේ කරලා තමන්ගේ ජීවිතේ මේ වෙනවා. ඒතර විඳීමත් වැඩි. දැන් විශාල දරුවෝ 20ක් හද කොච්චර ආතලෙන් ඉඳලා තියෙනවා මේක පිහිටලා තියෙනවා. ඒක සෝවන්ම ඉඳලා දරුවෝ 20ක් හදලා. ඒක තේරෙනවද දැන්? ඒ කන බොන ඒවා අදාළ නැහැ මෙතනට. ලිංගික ක්‍රියාව. තේරෙනව කතාව? මේක ලුමිනිටි විතාලේ මේ සෝවන් වෙන්නේ ඔක්කොම අරගොල්ලෝ කියන්නේ මෙහෙම උගුට වාත්ම ගන්න කිව්වොත් මයිටි බුදුහාමුදුරුවෝ තාවම සෝවන් වෙනවා කියන කියන්නේ. පිස්සු වැටලා තියෙන කට්ටිය. හරිද? ඉතින් ඒ භික්ෂූන්
භික්ෂූන් කවුද කියලා අඳුරගන්න එකයි ඒගොල්ලෝ වස් කරන එක ලොකු ක්‍රියාවලියක්. ඒකට කල්යන ඒ දේශන ඒ ටොක්ස් වලට එකපාරට එන්න බෑ. මේ සමාජයක් කැළඹෙනවා ටිකෙට් එක එන්න ඕනේ ඒකට. ඔබට අවබෝධය ඇවිල්ලා ඔබ ප්‍රශ්න අහන විදිහ සහ ඔබට කන්ෆිඩන්ස් එක එනවා තමයි මට ඒවට එන්න පුළුවන්. එකපාරට එන්න බෑ. ඒක වලියක් වෙනවා. අනවශ්‍ය. තේරෙනවද? ටිකෙට් එක එනවා එතනට. හරිනේ. එහෙනම් ඒතකොට ඒ අවබෝධය අරගෙන පරිසර විනාශ කරන්න නැතුව ජීවත් වෙන්නත් ඕන. ඒ පරිසර විනාශ කරන ක්‍රම බලන්නකෝ. වාහනයක් අරගෙන නැලා ලොකුව ණය වෙලා වාහනයක් අරගෙන ඒකේ කාබන් දාහන කියලා ගමනක් යන ලොක්කෝ වගේ. මේ හුස්ම ගන්න වාතය දූෂණය කරනවා. දැක්කනේ. ඉතින් ඒවා ඊළඟට ප්ලාස්ටික් යකඩ ශරීරයට එකතු කරනවා. ගස් කොළන් සීමාවක් නැතුව කපනවා. අනවශ්‍ය පාරවල් බිල්ඩින් හදනවා. ලොකු ප්‍රමාණ වලින් වහනවා කවර එක වහනවා. කුණු දානවා ජලාශවල බ්ලොක් වෙලා. ඉතින් ඩ්‍රේනේජ් එක බ්ලොක් වෙලා. ඒත් එකේ. ඉතින් ඒ වගේ තමන් නැති කර ගන්නවා. ඉතින් ඒ වගේ තමන්ට කොටසක් කරලා ඉතින් රජයක් සමාජයේම නීති මගින්ම ඒකට එන්න නැතුව සම්පූර්ණයෙන් කරන්න බෑ කාර්යය. ඒක තමයි මම කියන ප්‍රතිපත්තිය දියරාවනා කියලා. දියරාවනා. අවබෝධය ලැබුම් පරිසරය ආරක්ෂා කිරීම. ඉතින් මේ අනුව මේ බුදුහාමුදුරේ ප්‍රතිපත්තිය ධර්මය අනුව තමයි දිය එන්නේ. රාවණා එන්නේ ග්‍රීන් ටෙක් ඒව ඉස්සරහට කතා කරනවා. ඒ දියරාවනා ප්‍රතිපත්තිය බුදුහාමුදුරේ අභිධර්ම පිටක ඔක්කොම එකයි. අනිත් ත්‍රිපිටකය ගේන්න ඕනේ. ත්‍රිපිටකයේ තමයි තියෙන්නේ අපි එදිනදා සමාජේ ක්‍රියාකාරම් කරන්න කොහොමද? ත්‍රිපිටකයේ තියෙන අඩු ගන්න දැන් පොළොවට ගහනකොට පොළොවට ගහන්න කලින් උදැල්ලක් අරගෙන එතනින් කුඹි එලවලා මේක ගහන්නේ කොහොමද කියලා ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රම වලට ගේන්න ඕනේ. ඒව තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට දැන් බලමුකෝ දැන් භික්ෂුවක් කියන එකේ අර්ථ දැක්වීම හරිය කම්ප්ලෙක්ස් පස්සේ යන්නේ. ඒක ඉස්සරහට කරන ටික අදාළ කාලේ එනකොට අපි හිතුවොත් බුදුහාමුදුරුවෝ භික්ෂුවක් කියන අර්ථ දක්වලා දෙන යුතුයකම් පහක් ඉෂ්ට කරන්න සිගාලාව සූත්‍රය අනුව. භික්ෂුවක් ගිහියෙකුට යම්කිසි පුද්ගලෙක් ගිහියෙකුට යුතුයකම් පහක් ඉෂ්ට කරනවා නම් එයා භික්ෂුවක්. එයාම ශිවරක් අඳිනවද? එයා මේකක් අඳිනවද? වැඩක් නදාලත් වෙන්නේ නැහැ. හරිද? දැන් මම මේ ධර්ම දේශනාව නැත්නම් මම සුදු අඳලා දෙන්නේ මොන බොරුවක්ද? හරිද? දැන් එකපාරටම කට්ටිය මෙසප්පෝ වෙනවනේ. මෙසප්පෝ වෙනද කොහරද ඔල ගිහලා ගන්නව ගෙයි රසින් සුදු ෂර්ට්යක් ගන්නව ටකලෙලි මදිනවා දාගන්නවා මල් වට්ටියක් ගන්න දුවනවා. ආයි දෙසැම්බර් 31 වෙනිදාට බොනවා. ඇට්ට හෙලන ගහනවා. පළවෙනි උදේට ආයි සුදු ෂර්ට් එකක් මතකන කොහෙන් හරි තියෙන එකද läගිලා පළවෙනි පන්සලේ මුළු මට්ටියක් බොරු විකාර මේවා තේරුණාද? මේව නැස නැතුව කවදාවත් මේ ආසියම් සමාජය හැදෙන්නේ නැහැ. බොරුවක්. හරිද? මේ ආගම් දහම් නැති කරලත් මේව කරන්න බෑ. මොකද ජනගහණය වැඩි ඉන්නේ. බටහිර ලෝකෙ වගේ මේ ආසිය සමාජය හදන්න බෑ. මේ කල්චර් එක ආගම කොටසක් ඒවයි. බ්ලඩ් වගේ තමයි. ඉතින් ඒක හරි විදියට ගන්න ඕනේ. දැන් මේ කට්ටිය හදන මේව නැති කරලා කරන්න මේක පිස්සු මේගොල්ලෝ මේ එහෙම කරන හදන කට්ටිය අන ගන්න කලින් කාටත් වඩා. හරිද? තේරෙනවද මගේ විෂන් එක ගන්න බලන්න තියෙන. තේරෙනවද? ඒ අනාගතේ එන රිස්ක් නිසා මේ දැම්ම පටන් ගන්න තියෙන්නේ. ඒ දුර්දික බල්ලා. මේ විනාශ. ආරව්. හරි? එතන භික්ෂුවක් ඒ යුතුයකම් පහසන භික්ෂුවක්. ඊළඟ උපසම්පදා භික්ෂුව බලමු. දැන් උපසම්පදා භික්ෂුවක් කියලා අපි හිතමුකෝ උපසම්පදාවක් කරනවා. ඒත් කැලේ ගොඩක් කැලේ ඇතුළේ ගිහලා කරයි කියමු. ඒත් බඩගින්නට ගමට එනවනේ. ඉතින් මම නෙමෙයි භික්ෂු නෑ කියන්නේ නෑ. ඉතින් ඕන එක්කන මේක කරනවා. ඕන උපදන් ඔබට භික්ෂුවක් වෙන්න පුළුවන් අර මේ යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. ඔබට උපසම්පදාවක් ගන්න පුළුවන් මෙන්න මේක එක ක්‍රියාවක් කරොත් ඒතර ඒ වෙලාවට ඒතර උපසම්පදාව පිළිනවා. දැන් පාරක ඇවිදිනවනේ. කැලයක් මැදින් කරලා පාරක ඇවිදිනකොට ඔබේ ගමන දැන් පොඩි පාර දැන් මෙහෙම කැලයක් තියෙනවා. සිමෙන්ති දව පාරක් තියෙනවා. ඒක කුඹියා මෙහා යනවනේ. බලන්නකෝ. මම පාකේ ඇවිදිනවා. ඒක මම කුඹියක මරන්නට ඇවිදින්නේ. ඔබ එහෙම ඔබගේ ගමනේ වේගය අඩු කරලා සහ ඉස්සරහා බලන තු ඒ පාර දිහා බලන කුඹි මගහැරලා කුඹි ජීවිතය දිලා ගියොත් ඔබ උපසම්පදා පිරන ඒ වෙලාවට. ඒ වෙලාවට තමයි ලෝකයේ තියෙන එක පස්සේ කතා කරමු. මෑනේ මෙරි ඉපදුන ඒ වෙලාවෙ හිත ඒ වෙලාවෙ ලෝකය. එච්චරයි. ඒවා ඉස්සරහට තමයි ටිකක් කම්ප්ලෙක්ස් එක පොඩ පොඩ එන්නේ. ඉතින් උපසම්පදාව තමන් ගයක් අතු ගන්නකොට මිදුල අතු ගන්න සූම්බි බේරලා අතු ගන්න උපසම්පදා පිනවා ඕන ලාගු උපසම්පදා පිනත. ඒක ඔබට කරන්න පුළුවන් වුණා. ඉතින් ඔබ අනිත් කටයුතු ටික ප්‍රමාද වෙනවා. ඒක තමයි කැපගෙන. දැන් නොදැන කරන පවුත් නැති වෙනවා. ඉතින් ඒක නොදැනවත් ඔබ කරත් පස්සේ යන්න ඒ සෝවන් මගේ පිහිටන ඔබට පාක් වෙන්න යන නොදැනවත් කිරීමත්. එයා අනිත් සත්තුගේ කර්මයෙන් මත තමයි සත්තු මැරෙන්නේ. ඉතින් ඒ සත්තු කර්මයෙන් වළක්වන එක ඔබ හිතාමතාම ඉතින් ඒක තමයි උපසම්පදා පිහිටන්නේ. හරිද? ඒක කියන්නේ අර මස් කන්න කතාවත් ඒ වගේම තමයි බැලුවාම. ඉතින් මෙච්චරයි. එහෙනම් අද ඉතින් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. අද ඉතින් විනාඩි 40ක් ගිහලා තියෙනවා. එහෙනම් බුදුහාමුදුරන්ගේ රූපේ තියෙනවා. ඉතින් මම එහෙනම් බුදුහාමුදුරන් ගරු කරන විදිහට දැන් අපි මල් තිබ්බෙත් නෑ මොකක් කරේ නෑනේ. ඊටපස්සේ ගත්තා මම කටින් කියන ඕගොල්ලෝ ඒක අරගෙන බුදුහාමුදුරන් වන්දින කරන්න. ඊටපස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධ උජ්ජාතන සම්මන්න සූතෝ ලෝකිතෝ නචර ප්‍රසන්න දේවසන බුද්ධ භගවාති. හොඳ. ඔන්න මාත් යන්දා එනවා. එතකොට
ඒ දස බුදු ගුණ. ඒ උන්වහන්සේ තමයි මේ ලෝකේ බිහි වෙච්ච හොඳම ශ්‍රේෂ්ඨම පුද්ගලයා. සරණ යන්න නම් උන්වහන්සේ විතර සරණ යන්න ඕන. ධර්මයේ සරණ යන්න උන්වහන්සේ සරණ යන්න. එහෙනම් එතරම් ඊළඟ එකෙන් මගේ නැවත දේශපාලන මේකට අහු වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනා ස්තුතියි.